ළමයි ඉන්න අය නොකරන්න මොන දෙයක් තියෙනවා. නොකරන්න මොන දේ තමයි දැන් මට මේ ළඟදී මම දැක්ක පොඩි ළමයි දෙන්නෙක් ඉන්න තැන අක්කයි මල්ලි දෙන්නම පොඩි. හරිද? අක්කා වුණාට ළමයා පොඩිනේ. ළමයා ඉදිරිය ගත්තම පොඩි. එතකොට එතන ඒ ළමයිගේ හිතවත් කෙනෙක් ඒ අක්කට මොකක් හරි සෙල්ලම් බඩුවක් දෙන්න ගියා. දුන්නාම ඒ අක්කා පොඩි ළමයා හරි ඒක ප්‍රතික්ෂේප කළා. ගණ්ඩම් බෑ කිව්වා. අරයට ඒකට ටිකක් අවුල් ගියා. ඒ හිතවත් කෙනාට. එයා වැඩි හිටියෙක්. එයා වයසින් සෑහෙන වැඩි. දැන් එයා අර අක්කට කියනවා එතකොටම හරි. ඔයාට ඕනේ නෑනේ. එහෙනම් මල්ලිට දෙනවා. දැක්කද? මේ හරි ප්‍රශ්නයක් ළමයි. මේ වැඩිහිටි සමාජයෙන් තුරන් කරන්නම ඕන හරි කැත පුරුද්දක් මේක. දැන් ඒ උත්සාහය මොකද්ද? මල්ලිට මේක ලැබෙන්න තියෙන අකමැත්තට ආපහු මේක තමන් සතු කරගනී කියන බලාපොරොත්තුවෙන් තමයි අර කතාව කියන්නේ. සමහර විට එක කියන කෙනාගේ හිතේ නෑ අර ළමයට ඊර්ෂියාවක් ඇති වේවා කියලා එකක්. හැබැයි ඒක ඇතුලේ වෙන්නේ ඒක. බලනකොට මේ ළමයින්ට ඊර්ෂියා කරන්න පුරුදු කරලා තියෙන වැඩිහිටි પરම්පරාවනේ. දරුවන්ට ඊර්ෂියා කරන්න, සහෝදරකම් නැති කරන්න මුල් අත්වාරුව හදලා තියෙන වැඩිහිටි પરම්පරාව සමහර ලාවට. දැන් මෙහෙමනේ. පොඩි ළමයාට ලොකු ළමයාට ඒ දෙන්න එක ළඟින් තියලා බත් කන්න කිව්වහම සමහර ලාවට පොඩි ළමයා දන්නේ නැතිකමට දෙන ඕන එකක් කනවා. හරිද? ලොකු ළමයා කන්නේ. එහෙම අවස්ථාවක් ගැන හිතන්නකෝ. එතකොට අර ලොකු ළමයා මොකද එයාට රහ දැනෙනවා, අප්පිරියාව කියන එක දන්නවා, නීරස දැනෙනවා. එයාට දැන් සංවේදන වැඩි. චූටි ළමයාට එහෙම මොනවත් නැති ඕන එකක් අනලා කැවුවොත් කනවා. කලාතුරකින් ප්‍රතික්ෂේප කරන්නේ. දැන් ලොකු දරුවට කවා ගන්න ඕනකමට මොකද කියන්නේ? ඈ? නංගි නම් හොඳයි. මේ බත් කනවා. නංගි හොඳයි. ඔන්න අන්න එහෙම එකක් ගේනව නේද? මේවා තමයි නයිමුගටි වෛර වගේ ඉස්සරහට යන්නේ. ඉඩම් බෙදා ගන්න බැරි ප්‍රශ්න. වෙල් වලට රණ්ඩු වක්කඩට මරා ගන්නවනේ. ඔයාලටත් මතක ඇති මේ මිනිමැරුමක් වුණා තාත්තා අතින් පුතා ඝාතනය වුණා. මගේ ගෙදර දැක්ක හරි දුප්පත් ගෙයක් මට මතක හිටින මම සිද්ධිය කියන්නේ ඒ පුතා ඒ ගෙදර ඉන්න ඉල්ලීමක් කළා. එයාටත් මම හිතන්නේ බිරිඳක් හිටියා. ඒ බිරිඳට දරුවෙක් ලැබෙන්නත් හිටියා. ඒගොල්ලන්ට ළමෙක් හම්බෙලත් හිටියා. මට මතක හැටියට. ඒතර මම පුංචි පවුලක්. තමන්ගේ තාත්තගෙන් තමන්ගේ උරුමය ඉල්ලනවා මටත් මේ ගෙදර ඉන්න දෙන්න. ඒ සිද්ධිය හැටියට ඒ ගෙදර ඉන්නවා ඒ තාත්තයි අම්මයි නංගි. ඒ කියන්නේ සමගේ සහෝදරිය. දැන් සහෝදරයා තමයි මේ ඉල්ලීම කරන්නේ තමන්ට ගෙදර ඉන්න දෙන්න. මට මතක හැටියට සහෝදරිය කැමති නෑ මේකට. අන්න බලන්න පේනවද? එක බඩවැල කඩාගෙන ආපු අය වෛරක්කාරයෝ වෙලා. ප්‍රශ්නේ දුර දිග ගියා. තාත්තයි පුතයි අතර බහින් බස්වීමක් ආවා. මම කෙටියෙන් කියන්නේ තාත්තා ගැහුවා පුතාට. පුතා බිම වැටුණා. අයියට ගහන්න තාත්තට පොල්ල ගෙනත් දෙනවා නංගි. බලන්නකෝ. නේ? දැන් වෙන තැන්වල වෙන්නේ මේක බේරනවනේ නේ. ඒ පොල්ලෙන් ගහලා ඒ කොල්ලව මරලා දානවා. තාත්තා විසින් ඒ කොල්ලගේ භාර්යාව ඉදිරියේ ළමෙක් හම්බෙන්න ඒ නෝනට මේ වගේ අසික්කිත කියන්නේ කන් වලට අහන්නවත් වටින්නේ නැති දේවල් සමාජෙ වෙන්නේ අය අර පුංචි කාලේ ඉඳන් පැල කරන ජරා බීජ. ඒ කියන්නේ මේ සහෝදරයා සහෝදරිය එහෙම නැත්නම් සහෝදරකම කියන ලස්සන බැඳීම. දැන් සමහර ගෙවල් වල සහෝදරයෝ දෙන්න මරා ගන්නවනේ. සමහර ගෙවල් වල සහෝදරියෝ දෙන්න වෛරයි. හිතා ගන්න බෑ. ඇයි මේවා පුංචි කාලේ ඉඳන්ම හැදුන දේවල්. මේ සමහර මට ඕන තරම් දරුවෝ මුණ ගැහිලා තියෙනවා. ඒ දරුවෝ ඉල්ලීම් කරනවා දෙමව්පියන්ගෙන්. අනේ සර් අපේ අම්මා මෙහෙම වෙනව නම් හොඳයි. අප්පච්චි මෙහෙම වෙනව නම් හොඳයි. තාත්තා මෙහෙම වෙනව නම් හොඳයි. අනේ සර් පුළුවන් නම් කියන්නකෝ අපේ අම්මට තාත්තට කියන්නකෝ. මාව විශ්වාස කරන්න කියලා. අනේ අපේ අක්කයි අයියයි ගැන කී මට බනින්න එපා කියලා. මේ ළමයින්ගේ හිතවල ඉල්ලීම්. ඇත්තටම අපේ වැඩිහිටි પરම්පරාව මේක සෑහෙන්න හිතන්න ඕන. වැඩිහිටි પરම්පරාව හිතන්න ඕන එකක්. ඒ නිසා මම ওই දරුවන්ට මම දෙයක් කියන්නද? අපිට පුතේ ලෝකේ වෙනස් කරන්න බෑ. හරිද? ඔයාලට දරුවෝ ඉන්න කාලෙක කවදාකවත් දරුවෝ සංසන්දනය කරන්න එපා. තේරෙනවද? අර වගේ දෙයක් කවුරු හරි කිව්වොත් මෙන්න මේක මල්ලිට දෙනවා කියලා ඔයාලා ටක් ගාලා මෙදිහත් වෙලා කියන්න. මොකද්ද? අනේ දෙන්න. කමන්නේ මල්ලිට දෙන්න. නේද පුතේ කියලා අනිත් එකෙන් අහන්න. මල්ලිටනේ නේද පුතේ. දෙමව්පියෝ බුද්ධිමත් වෙන්න ඕන දරුවෝ අතර ආදරය රැකලා දෙන්න. ඒ ආදරේ විනාශ කරන්න නෙමෙයි. ඔයාලා දෙමව්පියෝ වුණ කාලෙක ලස්සනට දරුවෝ හසුරවන්න. ඒ අය අතර වෛරය වපුරන්න එපා. සංසන්දනය කරන්නම එපා. දරුවා සංසන්දනය කළත්
දරුවන්ගේ හිතේ ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. අම්මේ අර මගේ යාළුවා නම් මෙහෙම වැඩ කරනවා මෙහෙම වැඩ කරනවා. ඒත් කමක් නැහැ. ඒතර ඔයාලා ඒ දරුවා නිවන්න. කමන්නේ පුතේ කොච්චර දෙයක්ද වැඩ කරන එක. දැන් බලන්න එයාගෙත් අම්මලා තාත්තලා කොච්චර සතුටු නැද්ද? මගේ පුතාටත් ඒ විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. අපි කොච්චර සතුටුද? ඔයාටත් එහෙම පුළුවන්. ඔයා උත්සාහ කරන්න. කම්මැලි නොවි. අපි උදව් කරන්නම්කෝ ඒකට කියන විශ්වාසය තමයි දරුවන්ට දෙන්න ඕන. ඒතර දරුවට තේරෙනවා, දරුවට හිතෙනවා මං තනි නෑ. එහෙනම් මේ පන්තියේ දරුවෙක් ඉන්නවා නම් එහෙම පීඩා විඳින. ඔයාලා මෙහෙම හිතන්න. අනේ අපේ අම්මටයි තාත්තටයි මේ ප්‍රශ්නෙච්චර තේරෙනව මදි. ඒකට කමක් නැහැ. ඒගොල්ලෝ මට ආදරයට තමයි මේ දඟලන්නේ. එහෙම හිතන්න. අම්මලා තාත්තලා හදන්න යන්න එපා. ඔයාලා හිතන්න එහෙම. ඔයාලා හිතන්න ඕන දැන් මේ අම්මා මෙහෙම කියලා හරි බලන්නේ මාව මේ ගොඩ දාන්නනේ. මම වැඩ කරනවා. එතකොට ඔය සංසන්දනය වෙනවද? නෑ. අපිට අම්මලා හදන්න යන්න බෑ. ඔය දරුවෝ හැදෙන්න. දැන් අම්මලා ඔය එහෙම සංසන්දනයක් කරන්නේ ඇයි? අන්න අක්කනම් වැඩ කරනවා. ඔබ තමයි මෝඩයා වගේ මෙහෙම ඉන්නේ කියලායි සංසන්දනය කරන්නේ. ඉතින් වැඩ කරන්නේ නැත්තන්නේ. වැඩ කරන්න. ඒක හොඳ අවියක් කරගන්න. දැන් අම්මා පුෂ් එක දෙනවනේ. ඒක හොඳ අවියක් කරන දරුවෝ ඉවරයක් කරගන්න මේක. Tamanට දරුවෝ ඉන්න කාලෙක ඒ සංසන්දනය කරන්න එපා.